Hey, what's up people? ඔන්න අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ ජිනු රියැක්ට්ස් එක. අද පළවෙනි වීඩියෝ එක මගේ. අපි බලමු එහෙනම් අද මොන වීඩියෝ එකද අපි රියැක්ට් කරන්න කියලා අපි. Guys අද අපි යන්නේ ඉරෝ TikTok ඉරෝ විෂුවල් එකට ගිහලා අපි බලමු එළ වීඩියෝ එකක්. අපි අද මේ වීඩියෝ එක රියැක්ට් කරලා බලමු. මමවට කැමති. මමවට කැමති මොනවද කියන්න ගෝනේ. මට කෙල්ලෙක් ඉන්නවා. ඕන ඔක තමයි ප්‍රශ්නේ. මොකක් කෙල්ලෙක් ඉන්නවා. කොල්ලෙන්නේ? මට කෙල්ලෙක් ඉන්නවානේ. අඩු කෙල්ලෙක් ඉන්නවා කියන්නේ කෙල්ලෙක්. Facebook එකේ දිගට හරහාට කොල්ල අරහන් වීම ගැන බනයි, තනිකඩ වීම ගැන සපයි, women power post විශ්යා කරද්දි මනු සතා ලෝකේ ඉපදී මම මුලා වුණා මගදී. ඔයා කොහමද එහෙම කියන්නේ? හිතෙන් තන තමයි මාලිකාව. මේ ගෑණිය හිත යන තැන තමයි මාලිගාව guys. Okay. මලයි ආදරෙන් වෙලෙන්නේ මලයි බඹරයි මිස රැකපන් බෝදාත් තියෙනුන් මං කැමතිම නැහැ. පස්ස තියෙනද ප්‍රශ්න? ගැණික් විතර guys ප්‍රශ්න දෙනවා ප්‍රශ්න. පුලන් ගැණික් තේරුම් ගන්න. Facebook එකේ තමුසේගේ පෝස්ට් වලට කෙල්ලෝ ඇවිල්ලා අපැටියෝ බබ්බා පන්න උම්මා පැටියෝ කොහමද? ඕන ඔක තමයි ප්‍රශ්නේ. උම්මා කියලා කමෙන්ට්ස් දානකොට තමුසෙත් ඒවට උඩ පැනගෙන රිප්ලයි කරනකොට ගොනාසේ සිටියට මටත් මනාසේ මේව තේරුම් ගන්න තිබ්බා. තේරුම් ගනින්. අනේ මේ ගෝත්‍රිකෙක් වෙන්න එපා. ඒක අපේ නිදහස. නිදාස දැන්නෙමට පේන්න ගත්තේ. ඉස්සර කරපුවා අපිටත් නංගි දැන්නෙන් තමයි මීටර වෙන්නේ. අපි උනත් අවබෝධ කරගන්න ඕනේ. ඔය එකට බදාගෙන TikTok කරන බෙස්ටියෝ කියලා කැප්ෂන් දාන්න, එකට බදාගෙන ෆොටෝස් දාන්න. කෙල්ලොන්ට තමයි කැමති කියලා. තමුසෙට මොකද? කොල්ලෝ අපිට කොල්ල සංහතිය මෙපා කරවල ඉවරයි. අනේ ඇත්තට මේ සුන්දරී ඒකෙත් වරද අහිංසක පිරිමි ප්‍රජාවට පටවන්න එපා. මේ ලෝකේ ඕන තරම් අහිංසක කොල්ලෝ ඉන්නව වේලි. තමුසෙලට පින නැහැ. හරි. ඔයා කොයිතරම් කිව්වත් අපි දෙන්න ගැලපෙන්නේ නැහැ. මං කැමති කෙල්ලෙක්ට. මොන පිස්සුද? අපි දෙන්න හොඳට ගැලපෙනවා. ඒයි ඔයත් කැමති කෙල්ලොන්ට. මාත් කැමති කෙල්ලොන්ට. හල්ල කිල්ලර හල්ලකි කෙල්ල විල්ලට බද්දන් කිල්ල කොච්චර කරකල බෝලේ දැම්ම කුරුඩියෝ මට ගන්න පිල්ල අනතුරු කට්ටි මොන්නා වුණා මතකයි මට වැලි පිල්ල නැත්නම් කෑවන් නැත්නම් ඉදි දිරපන් නැත්නම් මට කිල්ල guys ඉරෝගේ වීඩියෝ පට්ට මම පර්සනලි මාර කැමතියි. ඒ ඉරෝ කියන්නේ නියමට දෙන්න ඕන දෙන්න නියම පොයින්ට් එකට දෙන කොල්ලෙක් ඈ උපට්ට. අපි බලමු එහෙනම් ඊළඟ වීඩියෝ එක. කවුද මේ? ඔය මම මං දන්න මේ ෆොටෝ එකේ තමුස කියලා. මං අහන්නේ මේ ෆොටෝ එකේ තමුසෙත් එක්ක ඉන්න කෙල්ල කවුද කියලා. අම්මට දිරියන බඩු මාට්ටු වගේ. කොල්ලට සොරියන. ඔය මම මේ යුනිවර්සිටි එකේ කෑම කගින්දි කෙල්ලෙක් ඉස්සරහින් ඉඳලා කවුරු එකේ ෆොටෝ එකක් දාලා. මං කිව්වනවලු මම මෙහෙම කියයි කියලා. ඌනම්ම බොරුකාරයෙක්. තමුසෙද මම මේ පාඩුවෙද්දි ෆොටෝ ගහලා ගෑනිට ආපු රට උඩක් කිය. ඇයි? තෝමාව කන්නද? බලන්න කොළඹගේ කට. ඌනම් මේ වාඩ ගැලපෙන එකක් නෙමෙයි. ඌ කවුද? ඊ කෙල්ලගේ කට ඔයා කවුද? මේ ගෑණි උඹයි මායිද ලව් කරන්නේ මේකී මායිද ලව් කරන්නේ. උඹ තමයි මගේ ආදර කතාව ඉන්න මගේ ගෑණිගේ ඔළුව ඇතුලට රිංගලා අඟේ ඉඳන් කන පටපණුවා. ඇත්ත අපි හොඳට ගැලපෙනවා. ප්‍රශ්න තියෙනවද ප්‍රශ්න? උඹ මගේ ප්‍රශ්න තියෙනවද? යාළුවට හරියන කොල්ලෙක් නෙමෙයි. අය පහලෝ. උඹට වැඩි හොඳ කොල්ලෙක් මම මගේ යාළුවට හොයලා දෙනවා. ඇයි උඹ මේකී අම්මද? තොපි දෙන්න නිකන් ගොනයි මීමයි වගේ. ඒකනේ අඩෝ අකෝ. ඒ කියන්නේ අපි හොඳට ගැලපෙන යාළුවෝ දෙන්නෙක් නේ. හොඳට ගැලපෙනවලු මේ. යකෝ කේලම් කියන්න කලින් සිංහල ඉගෙන ගන්න වරේ. ගොනයි මීමයි කියන්නේ කිසිදෙයක් නොගැලපෙන උන් දෙන්නේ. මැනිකේට දෙකක් කිව්වා මම සිංහල දෙන්නේ කඩුවෙන්. අනේ මේ හලෝ. මං හැම වෙලාවෙම කියනවා මූ රණ්ඩුවකට වෙන කොල්ලෙක් හොයාගන්න කියලා. බලන්නකෝ. යකෝ පොඩි රන්නෝ පුණාව ලව් නවත්තපන් කියලා උපදෙස් දෙන තොපි වගේ යාළුවෝ නැත්තම් අද ලව් කීයක් රැකිලද? ඒක තමයි ඇත්ත. සහතික ඇත්ත. වටේම කොල්ලෝ තියාගෙන බණ දෙසන පත්තිනි. රෙද්දේ තුත්තිරි. ඇති අනේ. අනේ අකෝ. ඔබට වැඩි හොඳ උන් අපි සංවර හික්මුණු කෙල්. සංවර හික්මුණු කෙල්ලලු. හා හොඳ ගෑනු. වරෙන්කෝ. ඇයි? ඉබ්බෝ කවද්ද බං ගස් ගියේ. උඩ හටයි බතුටු ජපේ පපු වගේ තද වනේ හෙල්ලෝ නිසා හොටු පෙරන් අඬ නැඩු හඳ පානේ හෙල්ලෝ මැනි වගේ හිත මම තාලේ කෙරුවානේ ඔප දැම්මඩ වැඩක් නැඩෝ ඒව තනේ දිරුවානේ. කවුද මේ? අන්නෝම තමයි guys. එහෙනම් අද වීඩියෝ මෙතනින් ඉවරයි. පොඩි ෂෝට් එකක් කරේ. අපි යන ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Bye guys.